අපි අද කතා කරන්නේ iPhone එකේ තියෙන cool trick එකක් ගැන. මේකට ඇත්තටම කියන්නේ guided access කියලා. මේ guided access එක හරහා ඕගලන්ට කාට හරි ඕගලන්ගේ මොබයිල් එක දෙනකොට මේ දෙන මොබයිල් එක ඇප් එකකට පමණක් සීමා කරලා ඒ කියන්නේ වෙන ඇප් වලට ඒගොල්ලන්ට යන්න බැරි වෙන්න ඒගොල්ලන්ට බලන්න දෙන ඇප් එකට පමණක් සීමා කරලා restriction එකක් allow කරන්න පුළුවන් මේ guided access කියන method එක හරහා. අපි බලමු මුලින්ම මේ guided access එකට කොහොමද යන්නේ කියලා. මුලින්ම ඕගලන්ගේ settings වලට යන්න. settings වලට ගියාට පස්සේ පල්ලෙහාට යනකොට මේකේ තියෙනවා accessibility කියන feature එක. ඒක ඇතුළට click කරන්න. click කරලා පල්ලෙහාට යනකොට තියෙනවා guided access කියන එක. මගේ දැන්ටවත් මේක on වෙලා තියෙන්නේ. එතකොට අපි මේක ඇතුළට ගියාම මේක මම off කරලා ගන්න ඕගලන්ට පෙන්නන්න. guided access එක on කරා මේ විදිහට. ඊට පස්සේ accessibility shortcut කියන එකත් මෙතනින් on කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකෙන් අයින් වෙලා දැන් අපි හිතමු කවුරු හරි ඔයගලන්ට YouTube එක බලන්න ඉල්ලනවා ඔයාගේ ෆෝන් එක. එතකොට අපි YouTube app එක on කරලා YouTube app එකට ගිහිල්ලා මෙතන තියෙන lock button එක තුන් පාරක් ක්ලික් කරන්න ඕනේ. එතකොට මේගොල්ලෝ guided access එක start කරන්න කියලා command එකක් දෙනවා. එතනින් අපි start එක බලලා අපේ password එක දාන්න ඕනේ මේකට. මෙන්න මේ විදිහට guided access එක on වෙනවා. එතකොට මේ guided access එක on වුණාම මේ ෆෝන් එකෙන් මේ ඇප් එකෙන් එළියට කාටවත් යන්න බෑ. මේ ඇප් එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මේකේ buttons මොකුත් වැඩ කරන්නේ නැහැ. ෆෝන් එක lock වෙලා වගේ තමයි තියෙන්නේ. මේක අපිට enable කරන්න ඕන නම් දැන් අපි මේ විදිහට කරනවා. ඊට පස්සේ මේක disable කරන්න ඕන නම් ආයි පාරක් අපි මේ lock button එක තුන් පාරක් ක්ලික් කරන්න ඕනේ. දැන් ආයි password එක අපි දාන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ කියනවා අපිට guided access එක end කරන්න මෙතනින් command එක ඉල්ලනවා. එතකොට මේ දැන් තියෙන guided access එක end වෙලා. මේ වගේම තවත් cool tricks ගොඩක් අරගෙන යනවා අපි iPhone එක සම්බන්ධයෙන්. අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.